Hello guys, welcome back to my YouTube channel. අපි අද පොසොන් දවසේ පුනේ මොකද කියලා බලමු. අපි උදේම ලෑස්ති වෙලා මේ දසල් වදින්න තමයි යන්නේ. අපිට පළවෙනියට හම්බුණු දසල මොකක් කියලා දාලා හිතන්නේ. ඔව් අපි ඉස්සෙල්ලම සව් දසලකින් තමයි අපේ වැඩේ පටන් ගත්තේ. පේනවනේ මගේ මොන හිනාව. දෙවැනියට අයිස් දසල්. අයිස් දසල කාල ඉවර වීගෙන යනකොට වහින්න පටන් ගත්තා. හැබැයි අපි වැස්ස කියලා බැලුවේ නෑ. පොලිමේම හිටියා. මේ පොලිමේ ඉන්නේ මං හිතන්නේ නූඩ්ල්ස් කන්න. බලමු. ඔව් දැන් නූඩ්ල්ස් දසල් තමයි. නූඩ්ල්ස් කාලි වෙලා අතුරුපසට ඊට ඉස්සරහින් ආයෙත් අපිට අයිස්ක්‍රීම් දසල කමු. ඊට පස්සේ ආයෙත් නූඩ්ල්ස් හම්බුණා. ඊට පස්සේ අපිට ආයෙත් අයිස් හම්බුණා. අපි වැඩිපුරම කෑවේ මං හිතන්නේ අයිස්. ඊට පස්සේ අපිට කඩල දන්සලක් හම්බුණා. ඊට පස්සේ බත් දන්සලකුත් හම්බුණා. ඊට පස්සේ ඉතින් අපි දැන් දන්සල් කෑවා ඇති කියලා හිතාගෙන ගෙදර එන්න තමයි ඔය හදන්නේ. එහෙම හිතලා ටිකක් ඉස්සරහට යනකොට ආයෙත් අපිට අයිස්ක්‍රීම් දන්සලක්ම හම්බුණා. ඊට පස්සේ නම් අපි ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා නංගි මයි චුට්ටා කෙනෙක් හවස් වෙලා බයික් එකේ රවුමක් යන් කියලා හිතුවා. ඊට පස්සේ ඉතින් නංගිත් මරණ බයික් පිටිපස්සේ තියාගෙන මාත් එක්ක බයිසිකලේ දන්සල් කන්න ගියා. ඊට පස්සේ අපිට සුප් දන්සලක් හම්බුණා. නංගි මයි නවත්තලා සුප් බීලා. ඊට පස්සේ නම් අපිට ආයෙත් දන්සලක් හම්බුනේ. අපි බොරුවට රවුමක් ගිහිල්ලා අපව ගෙදර ආවා. අම්මලා ඉක්මනට එන්න කිව්වා හවස පන්සල් යන්න ඕනේ කියලා. දැන් ඔය අපි පන්සල් යන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඉතින් පන්සල් යන්න ලෑස්ති වෙලා දන්සල් වදින්නේ නැහැ ආයි කියලා හිතාගෙන යද්දි ඉස්සරේම ආයෙත් අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. දැක නොදැක්කා වගේ යන්න බැරි නින්දා නවත්තලා අපි ඉතින් අයිස් කාලම ගියා. දැන් අපි ඔය පන්සලේ ඉන්නේ. ඊට පස්සේ බලන්නකෝ ඔයාලා. අපි අපේ ගමේ තියෙන පන්සල් 2-3කටම ගියා. දැන් ඔය අන්තිම හරිය. ඉතින් ඔන්න ඔහම තමා පොසොන් දවස අපේ ගෙවුනේ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. බයි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.